කොහොමද ඔයාලට? ඉතින් බලන්නකෝ මේ තියෙන්නේ මට මේ මාසේ මහන්න එකතු වෙලා තියෙන රෙදි ටික. මේ තියෙන්නේ ඔක්කොම මේව නම් ෆ්‍රොක් මහන්න තියෙන ඒවා. මේ කහපාට මැටීරියල් එක මට හම්බුනේ ෆ්‍රොක් එකක් මහන්න. මම ඔයාලට මේ දේවල් මහලා ඒවා කොහොමද තියෙන්නේ කියලත් වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. මේ තියෙන්නේ නම් මේ ෂර්ට් බ්ලවුස් එකක් මහන්න, කුර්තා එකක් මහන්න, ඒ වගේම මෙතන තව ගොඩක් රෙදි තියෙනවා ෆ්‍රොක් මහන්න. ඉතින් මම මේ ටික කොහොම හරි මහලා ඉවර කරගන්න ඕනේ. එකින් එක මහන ගමන් මම ඔයාලට ඒවත් අරගෙන එන්නම්කෝ මම කොහොමද මහගත්තේ කියලා. ඔයාලා මගේ වීඩියෝ බලන්න අලුතෙන්ම එකතු වුණු කෙනෙක් නම් මම කරන්නේ ඇඳුම් රෙන්ට් එකට දෙන එක. ඒ වගේම තමයි සාරි එහෙම විකුණන්නත් තියෙනවා මගේ ෂොප් එකේ. ඉතින් ඊට අමතරව මම මේ වගේ ඇඳුම් මහනවා. ඉතින් ඔයාලට මං මගේ බිස්නස් වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද කියලා ඉස්සරහා වීඩියෝ වලිනුත් දිගටම අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ සාරි දෙකකුත් තියෙනවා. ඒවයි ජැකට් මහන්න. මේ තියෙන්නේ ඉන්දියන් බතික් සාරි එකක්. මේකෙත් මේ ජැකට් එක මහන්න තියෙනවා. ඉතින් මම ඔයාලත් එක්ක අරගෙන එන්නම්කෝ කොහොමද මං ඉස්සරහට ඒව කරගත්තේ කියලා. මම හිතුවා මේ මාසේ මේ ටික කොහොම හරි මහලා ඉවර කරගන්න ඕනි කියලා. ඉතින් දැන් අපේ මේ 2025 අවුරුද්දත් ඉවර වීගෙන යන නිසා 2026 අවුරුද්දට සූදානම් වෙන්නත් ඕනේනේ. ඉතින් මම හිතුවා මේ මාසය ඇතුළත මම මගේ ජර්නල් එක හදලා ඉවර කරගන්න ඕනි කියලා. ඉතින් ජර්නල් එක හදන්න වර්ග කිහිපයක් තියෙනවනේ. මම මේ අද හදන්න හිතාගත්තේ බුලට් ජර්නල් එක. ඉතින් ඔන්න ෂොප් එකේ චුට්ටක් රවුමක් ගිහිල්ලා බලලා ඉන්නකො මම ෂොප් එකත් චුට්ටක් වෙනස් කරගෙන තියෙන්නේ. අලුතෙන් රැක් ගොඩක් දාගත්තා. ඉස්සර මංගාව මෙච්චර රැක් තිබ්බේ නැහැ. මේ තියෙන්නේ විකුණන්න තියෙන සාරි සහ රෙන්ට් කරන්න තියෙන සාරි. ඉතින් බ්‍රයිඩල් සාරි එහෙම නම් රෙන්ට් කරන්න තියෙන ඒවා. ඔයාලා මගේ කලින් වීඩියෝ බලලා තියෙනවා නම් දැකලා ඇතිනේ. මංගාව තිබුණේ මේ උස රැක් එකයි. එහා පැත්තේ කොනේම තියෙන සාරි දාන රැක් එකයි විතරයි. ඉතින් බලන්නකො මම මෙන්න මේ පොත් ටික ගත්තා මගේ 2026 අවුරුද්ද ප්ලෑන් කරගන්න. ඉතින් ඔයාලටත් මම හිතනවා මම මේ කරන දේවල් වලින් පුංචිම හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මෙන්න මේ පොත් ටික සහ මේ හයිලයිටර් ඒ වගේම පුංචි දේවල් ටිකක් මම ගත්තා. ඉතින් මම හිතුවා මගේ බුලට් ජර්නල් එක වගේම මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියන්න මේ වගේ ලස්සන පොත් ටිකක් මට තිබුණොත් හොඳයි කියලා. ඉතින් මම මෙන්න මේ පොත ගත්තේ නම් මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියන්න. මම මෙච්චර කාලයකට ආසාවෙන්ම කරපු ස්තුතිවන්ත වෙලා අපිට තියෙන දේවල් වලට කෘතගුණ දක්වලා ලියන්න ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියන්න මේ පොත ගන්නවා කියලා. ඉතින් අනිත් ඒවා නම් බුලට් ජර්නල් එක ලියන්න තමයි ගත්තේ. මම ඔයාලට පෙන්වන්න හිතුවා මේ 2023 අවුරුද්දේ මම හදාගත්ත බුලට් ජර්නල් එක. ඉතින් මගේ සාර්ථකත්වයට මම මොනම හරි දෙයක් ලබාගෙන තියෙනවා නම් ඒ හැම දෙයකටම මට බලපෑවේ මෙන්න මේ බුලට් ජර්නල් එක සහ මගේ වැඩ ප්ලෑන් කරගෙන කරන එක තමා කියලා මම හිතනවා. ඉතින් බලන්නකො මම මේ මුලින්ම බුලට් ජර්නල් එකක් හැදුවේ 2023 අවුරුද්දේ. ඊළඟට 24, 25 දැන් මම 26 අවුරුද්දටත් අනිවාර්යයෙන්ම මේ බුලට් ජර්නල් එක හදාගන්න තමයි හිතාගෙන ඉන්නේ. මම ගිය අවුරුදු වල මේ වගේ පොඩි පොතක තමයි මේ ජර්නල් එක ලිව්වේ. හැබැයි මම හිතුවා මේ සැරේ මට ටිකක් ඉඩකඩ ඇතුව ලියා ගන්න CR බුක් එකක්ම ගන්නවා කියලා. ඉතින් මම හිතුවා මෙන්න මේ වගේ CR පොතක් අරගෙන මගේ බුලට් ජර්නල් එක හදාගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති විදියක පොතක් අරගෙන Tamanට ගැලපෙන විදියට මේක හදාගන්න. මම මට ගැලපෙන විදිය තමයි මේ හදාගෙන තියෙන්නේ. එතකොට බුලට් ජර්නල් එකක් කියන්නේ මොකක්ද කියලා හිතුවොත් අපේ ප්ලෑන් කරගන්න බැරි හැම වැඩක්ම ප්ලෑන් කරගෙන ලස්සනට කරගන්න පුළුවන් එකක් තමයි මේ බුලට් ජර්නල් එක කියලා කියන්නේ. ඉතින් දැන් මම මේ බුලට් ජර්නල් එකේ ස්ට්‍රක්චර් එක පිටු පිළිවෙල කොහොමද එන්න ඕනි කියලා පොඩි අදහසක් ගන්න මේ කොලේක ලියාගත්තා. ඉතින් ඒ අනුව මට පුළුවන් පිටුවෙන් පිටුව මට අදාළ දේවල් ලියා ගන්න. ඉතින් මෙහෙම මගේ හිතේ තියෙන අදහස් ටික මෙන්න මේ පිටුවට මේක දාන්න ඕනි කියලා ලියාගෙන ඉවර කරගෙන මම මුලින්ම කරේ 2026 කැලෙන්ඩර් එක මේකේ ලියාගත් එක.
මම මේ ලොකු පොතක් ගන්න හේතුවම තමා මට මෙහෙම හොඳට ඉඩකඩ ඇතුව ලියන්න ඕනි පුරුද්දක් තියෙනවා. මට ඉතින් අර පොත්වල ටිකක් ඉඩ මදි වගේ හිතෙන නිසා තමයි මම මේ CR පොතක්ම ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මේ කැලෙන්ඩර් එක මාසෙන් මාසේ print එකක් අරගෙන අලවන්න උනත් මට ලේසි නිසා මම ආස විදිය අතින් ඇඳලා ලියා ගන්න එක. ඉතින් මම මේක අතින් ඇඳලා මෙහෙම රූල් කරලා තමයි මාස ටික ලියාගත්තේ. මේ විදියට ඉතින් ජනවාරි ඉඳලා දෙසැම්බර් මාසය දක්වාම ඉඩ තියා මම ලියාගත්තා. මේකෙන් කරන්නේ අපේ තියෙන මාසේ තියෙන වැදගත් දවස් අපිට මේකේ ලකුණු කරලා තියාගන්න පුළුවන්. මොකද අපිට හැම දෙයක්ම අපේ හිතේ තියාගෙන ඉන්නකොට දේවල් අමතක වෙන්න පුළුවන්නේ. ඒක නිසා අපිට ප්ලෑන් එකක් ඇතුව හැම දෙයක්ම කරන්න නම් මෙන්න මේ වගේ මම මාසය ලියලා ඉවර වෙලා යටින් ඉඩ ටිකක් තියලා තමයි මේ මාස ටික ලියාගත්තේ. මට මේකට පිටු 3ක් ගියා මාස 4 ලියන්න. එතකොට දැන් මට මේ ජනවාරි මාසේ තියෙන වැදගත් දින ටික මම ලියලා තියාගන්නවා. එතකොට ඔයාලටත් තියෙන වැදගත් දින ඔයාලට සමහර විට එකම මාසේ වැදගත් දින කිහිපයක් යදෙන්න පුළුවන්. කාගේ හරි බර්ත්ඩේ එකක්, එහෙම නැත්නම් කොහේ හරි විශේෂයෙන්ම යන්න තියෙන ගමනක්, එහෙමත් නැත්නම් ඔයාලට ලයිසන් එකක්, ඉන්ෂුරන්ස් එකක් අලුත් කරගන්න හරි ඒ වගේ වැදගත් මොකක්ම හරි හේතුවක් ඒ මාසෙට යෙදිලා තියෙන්න පුළුවන්. එතකොට මට වැදගත් දින මම මේ මාසයට යටින් අදාළ දිනය දාලා ලියලා තියාගන්නවා. දැන් අවුරුද්ද ගෙවිගෙන යනකොට සමහර දින අපිට එන්න පුළුවන් මේ මාසේ මේ දේ කරන්න ඕනි කියලා අපිට පුළුවන්. එතකොට ඒ දවසත් එතනට දාලා තියාගන්න. ඊට පස්සේ කැලෙන්ඩර් එක ලියලා ඉවර වෙලා මම කරේ මගේ goals. ඒ කියන්නේ මට මේ අවුරුද්දේ achieve කරගන්න ඕනි දේවල් මොනවද? මම ළඟා කරගන්න ඕනි ඉලක්ක මොනවද කියලා මම ඊළඟ පිටුවේ ලියලා තියාගන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපිට තියෙන goal එක smart goal එකක් විදියට මේ පිටුවේ ලියලා තියාගන්න තමයි මම හදන්නේ. ඒ කියන්නේ අපිට මේ අවුරුද්දේ ඉලක්ක 10ක් තියෙනවා නම් ඒ 10ම මම ලියනවා ස්මාර්ට් ගෝල් එකක් විදියට මේ පිටුවේ. ඒ කියන්නේ ස්මාර්ට් ගෝල් එකක් කියලා කියන්නේ අපේ ඉලක්කයක්. ඇත්තටම අපි සාමාන්‍යයෙන් හිතුවොත් රුපියල් ලක්ෂයක් මේ අවුරුද්ද ඉතුරු කරනවා කියලා උදාහරණයක් විදියට. එතකොට අපේ ස්මාර්ට් කියන ගෝල් එක විදියට අපි මේක ලියාගත්තොත් specific, measurable, achievable එහෙම තමයි මේක ඉන්නේ. එතකොට S අකුරෙන් ස්පෙસિෆික් කියලා කියන්නේ ඒක නිශ්චිත ඉලක්කයක් වෙන්න ඕනේ. එතකොට M අකුරෙන් කියන්නේ ඒක measurable කියන්නේ මැනිය හැකි වෙන්න ඕනේ. achievable කියන්නේ ඒක ළඟා කරගත හැකි ඉලක්කයක් වෙන්න ඕනේ. එතකොට R අකුරෙන් කියන්නේ realistic ඒක යථාර්ථවාදී අරමුණක් වෙන්න ඕනේ. T අකුරෙන් කියන්නේ time bound. ඒ කියන්නේ අපිට මේක නිශ්චිත කාලයක් තියෙන්න ඕනේ ළඟා කරගන්න. එතකොට මම ඔයාලට ඒ ගැන පස්සේ විස්තර කරලා දෙන්නම්. මම මේ ඊළඟ පිටුව හදාගත්තේ මම වැඩිපුරම ආස දේවල් ලියා ගන්න. මම මොනවටද වැඩිපුරම කැමති? මං ආස කරන්නේ මොනවටද? ඒ දේවල් මම හිතුවා මෙන්න මෙහෙම පිටුවක ලියනවා කියලා. ඒ කියන්නේ මට සතුටින් ඉන්න පුළුවන් දේවල් මොනවද? මම සතුටින්ම තියන්න නම් මට ලැබෙන්න ඕනි දේවල් මොනවද කියලා. භෞතික දේවල්ම නෙමෙයි. දැන් මම ආසයි ගොඩක් වෙලාවට මම වහිනවට ආසයි, මම කෝෆි බොන්න ආසයි. ඒ වගේ තමන් ආස කරන දේවල් මම හිතුවා මේකේ ලියලා තියාගන්න ඕනි කියලා. ඊළඟට මම මෙතන යටින් ලිව්වා මට දුක හිතුනම මම මොනවද කරන්න කියලා. මොකද අපිට ජීවිතේ එන දවස් හැමදාම එකම විදියට තියෙන්නේ නැති නිසා මම හිතුවා මේ දේවල් මේ පිටුවේ ලියනවා කියලා. ඊළඟට මම මගේ පීරියඩ් ට්‍රැකර් එක අවුරුද්දෙම එකම එක ට්‍රැකර් එකකට ලියා ගන්න මම තීරණය කරා. මම ගිය අවුරුදු වල කරේ මේක හැම මාසෙකම ට්‍රැකර් එකට ඇතුළත් කරගත්ත එක. මට හිතුණා ඒක කරදරයි කියලා. ඒක නිසා මම හිතුවා මාස 12 මෙහෙම යටට ලියලා අදාළ දින ටික ඉස්සරහා දිනය විතරක් මාසෙම කැලෙන්ඩර් එකක් තියාගන්න නැතුව අදාළ දිනය විතරක් ඉස්සරහින් දාලා තියාගන්නවා කියලා. එතකොට පොතේ ඉඩත් ඉතුරු වෙන නිසා
මේක කැමති කෙනෙක්ට කැමති විදිහකට කරන්න පුළුවන්. එතකොට මේකට තව කැමති නම් ඔයාලට මේ ජර්නල් එකේ මුලට දාගන්න පුළුවන් පාස්වර්ඩ් ට්‍රැකර් එකක්. මේ පොත කවුරුවත් බලන්නේ නැත්නම් විතරක් තව අය මේ පොත ඉතින් අරගෙන බලනවා නම් ඒක එච්චර ගැලපෙන්නේ නැහැනේ. ඔයාලට අමතක වෙනවා නම් පාස්වර්ඩ් එහෙම ලියලා තියාගන්නත් පාස්වර්ඩ් ට්‍රැකර් එකක් දාගන්න පුළුවන්. ඒක ඉතින් ඒ තරම්ම සුදුසු දෙයක්ුත් නෙමෙයි. මොකද පොත නැති වුණොත් හදිසියෙවත් ඒක බලන කෙනාට ඔක්කොම ඔයාගේ පෞද්ගලික තොරතුරු දැනගන්න පුළුවන් වෙනවනේ. ඒක නිසා මම නම් හිතන්නේ ඒක එච්චරම හොඳ ක්‍රමයක්ුත් නෙමෙයි කියලා. ඔයා අතිශයින් පෞද්ගලිකව ඒක තියාගන්නවා නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඉතින් මෙහෙම පීරියඩ් ට්‍රැකර් එකක් හදාගෙන ඉවර කරලා මම මේ විදියට ජර්නල් එකේ මුල පිටු ටික හදලා ඉවර කරගත්තා. ඉතින් මේ විදියට තමයි මම ජර්නල් එකේ මුල්ම සැකැස්ම, ඒ කියන්නේ අපි මාසෙන් මාසේ ප්ලෑන් කරනවට අමතරව ජර්නල් එකේ මුලට දාන්න ඕනි පිටු ටික හදලා ඉවර කරගත්තේ. ඉතින් මම ඊට පස්සේ කරේ මේක ටිකක් ලස්සන කරගන්න එක. චුට්ටක් ඉතින් එක එක දේවල් ඇඳලා කියලා මම ගොඩක් වෙලාවට ගොඩක්ම ස්ටිකර්ස් අලවලා එහෙම හදන්න ආස නැහැ. ඒක නිසා ගොඩක් සරල විදියට මම මේක හදාගත්තේ. ඉතින් මම ඔයාලට කියන්නම්කෝ මුලින් අර කලින් කියන්නම් කියලා කිව්වේ අපි අරමුණක් කොහොමද ස්මාර්ට් විදියට හදාගන්නේ කියලා. ඒ කියන්නේ ස්පෙસિෆික් කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ අපි රුපියල් ලක්ෂයක් ඉතුරු කරනවා නම් ලක්ෂයක් ඉතුරු කරනවා කියන අරමුණ ස්මාර්ට් ගෝල් එකක් විදියට හදාගන්න නම් ඒ අරමුණ මුලින්ම නිශ්චිත වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවනේ අපි ලක්ෂය ඉතුරු කරන්න කියලා. එතකොට ඒක ස්ථිරයි. ඒක නිශ්චිත අරමුණක්. එතකොට ඒක measurable කියන්නේ අපිට ඒකේ සංඛ්‍යාවක් තියෙනවා ලක්ෂයයි කියලා. ඒක මනින්නත් පුළුවන්. එතකොට ඒක achievable කියන්නේ ළඟා කරගන්නත් පුළුවන් අරමුණක්. අපි හිතමු අපිට අපේ ආදායමත් එක්ක අපි හිතනවා අපි රුපියල් කෝටියක් ඉතුරු කරනවා කියලා. එතකොට ඒක ප්‍රායෝගික නැහැනේ. එතකොට ඒක achievable කියලා ගන්න බෑ. අපිට අපි පුළුවන් ප්‍රමාණයක් තමයි ඒකට දාගන්න ඕනේ. එතකොට ආර අකුරෙන් කියන්නේ රියලිස්ටික්, ඒක යථාර්ථවාදී වෙන්නත් ඕනේ. ටයිම් බවුන්ඩ් කියන්නේ එතකොට අපිට මේක මේ අවුරුද්ද ඇතුළත. එතකොට අපිට ඒක කාල රාමුවක් තියෙනවා. මෙන්න මේ කාලය ඇතුළත තමයි අපි ලක්ෂය කියන ඉලක්කයට යන්නේ කියලා. එතකොට ඒ ඉලක්කය අපි ස්මාර්ට් ගෝල් එකක් විදිහට ලියාගත්තට පස්සේ අපිට ඒක ළඟා කරගන්න ලේසියි. මොකද අපි දන්නවනේ අපිට මේක යථාර්ථවාදී අරමුණක්. අපි මේ කාලය ඇතුළතදී තමයි මේක ඉෂ්ට කරගන්නේ. මේක හැම අරමුණකටම යොදලා අපිට ලියා ගන්න පුළුවන්. එහෙම නැති අරමුණු කොහොමත් ළඟා කරගන්න ටිකක් අමාරුයි. අපි මේ විදිහට හදාගත්තට පස්සේ ඊටමත් ඉක්මනින් මේ අරමුණු වලට යන්න පාර අපිට පේන්න ගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට මේ කැලෙන්ඩර් එකත් චුට්ටක් ලස්සන කරගත්තා. ඊට පස්සේ මම ඔයාලට තවත් කියන්න හිතුවා මම මේ දේවල් මේ තරම් හොඳට කරගන්න මට උපකාරී වුණ දෙයක් තමයි gratitude journal එක. gratitude journal එක කියන්නේ වෙනම පොතක මම ලියාගෙන ආපු දෙයක්. ඒ කියන්නේ අපි අපිට තියෙන දේවල් වලට හැම දවසකම ස්තුතිවන්ත වෙලා කෘතගුණ දක්වලා ලියන ජර්නල් එක. එතකොට මම හිතනවා මම ගොඩක් දේවල් ළඟා කරගන්න මූලිකම හේතුව උනේ gratitude journal එක ලියන්න පටන් ගත්තට පස්සේ සහ මේ ප්ලෑන් හරියටම බුලට් ජර්නල් එකෙන් දේවල් ප්ලෑන් කරගෙන කරන්න පටන් ගත්තට පස්සේ ඉතින් මේක කාට හරි කෙනෙක්ට එක මාසයක් හෝ දවස් කිහිපයක් මගහැරුණා කියලා අතහැරලා දාන්නේ නැතුව දිගටම කරගෙන ගියාට පස්සේ අපිට පුළුවන් දිගටම සාර්ථකත්වයට ළඟා වෙන්න. මොකද දවසක් දෙයක් කරන්න බැරි වුණා කියලා ඒ දේවල් අතහැරලා දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඉතින් බලන්නකෝ මම මේ my goals කියන පිටුවේ මම මගේ goals ටික ලිව්වේ නැහැ තාම. ඔයාලත් මේ විදියට මෙහෙම ලියලා තමන්ට මේ අවුරුද්දේ මොනවද තමන්ට ඕනි කියලා කරගන්න ඕනි කියලා ලියලා ඉවර වෙලා ඒක ස්මාර්ට් ගෝල් එකක් විදියට ලිව්වට පස්සේ ඔයාලටත් ඔයාලගේ අරමුණ පැහැදිලි වෙයි. එතකොට සමහර වෙලාවට ඒ ගෝල් එක ස්මාර්ට් විදියට ලියන්න බැරි නම් ඒක එතකොට අපි ස්මාර්ට් විදියට ලියන්න පුළුවන් විදියට ඒක හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක චුට්ටක්
කරගන්න අමාරු වෙයි සමහර විට. ඉතින් මෙන්න මේ විදියට ඒක අපි පුරව ගන්න ඕනේ අර my goals කියන පිටුවේ ලියන අරමුණු ටික. ඊට පස්සේ මම හිතුවා මොනවටද මම වැඩිපුරම මම සතුටින් ඉන්නේ මොනවටද කියලා ලියලා තියාගන්න ඕනේ කියලා. මෙන්න මේ දේවල් වලට මම ගොඩාක් ආසයි. මොකද මම මේ දේවල් මෙහෙම ලියලා තියාගන්න හේතුව තමයි මම මේක හැමදාම බලන පොතක්නේ. එතකොට සමහර වෙලාවට මම ගොඩාක් දුකින් ඉන්න දවසක හෝ මූඩ් එක ඒ තරම්ම හොඳ නැති දවසක මම මේ පොත පෙරලලා බැලුවොත් මට මතක් වෙනවා මම මේ දේවල් කරාම සතුටින් ඉඳලා තියෙනව නේද කියලා. එතකොට මම දුකින් ඉඳි මොනවද මට කරන්න ගැළපෙන දේවල් කියලා ලිව්වට පස්සේ මට මතක් වෙනවා මම මේ දේවල් කරන්න ඕනි කියලා. මොකද මේ පොත මම හැමදාම ෆිල් කරන්න අතට ගන්න පොතක්නේ. ඒක නිසා දැන් මම දුකින් ඉඳි කරන දේවල් නෙමෙයි වෙන්න පුළුවන් තව කෙනෙක් කරන්නේ. එතකොට ඒක Tamanට පෞද්ගලික දෙයක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම දුකින් ඉදි මට සින්දුවක් ඇහුවට පස්සේ ඒක මගේ හිත සැහැල්ලු වෙනවා කියලා. ඒ වුණාට හැමෝටම මේක ඒ විදියම නැහැ. එක එක්කෙනාට හිතෙන විදි වෙනස්. දැන් මම ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නවා මට හිතට දුකක් කලකිරීමක් ආවට පස්සේ ඒකට හේතුව මොකක්ද කියලා හිතන්න. දැන් සමහර වෙලාවට මට ඒකත් අමතක වුණොත් මට මේ පොත බැලුව ගමන් මම මොනවද ඒකට කරන්න ඕනි කියලා මට මතක් වෙනවා. අන්න ඒ වගේ පොඩි ටිප් එකක් තමයි මේක බුලට් ජර්නල් එකට දාලා තියාගත්තට පස්සේ අපිට තියෙන වටිනාකම වෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදියට පීරියඩ් ට්‍රැකර් එකත් හදලා එතකොට මේකේ මුල් පිටු ටිකට මම දාන්නේ මෙච්චරයි. තව කැමති කෙනෙක් ඉන්නවා නම් තව කැමති දේවල් ඇඩ් කරගන්න පුළුවන්. මේ මට පහසුම සහ මම ආස විදිය තමයි මම එකතු කරගත්තේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් ජනවාරි මාසෙට අදාළ සැලසුම බුලට් ජර්නල් එකේම මම ඉස්සරහට හදාගෙන යන්නේ කොහොමද කියලා ඔයාලට අරගෙන එන්නම්. ප්ලෑන් එකක් නැතුව ඔහේ ගෙවන ජීවිතේ වෙනුවට අපිට පුළුවන් නම් අපේ ජීවිතේ ප්‍රෝග්‍රෑම් කරගෙන කාලය අපතේ යවන්නේ නැතුව ඊටමත් සාර්ථක විදියට ගෙවලා දාන්න මම හිතනවා අපිට මේ ලැබුණු මනුස්ස ජීවිතයට දෙන්න පුළුවන් ලොකුම වටිනාකම ඒක කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එක අරගෙන එනකන් ගොඩක් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරණයි.